ප්‍රශ්නාංක 19 මේකේ තියෙනවා තන්තුවේ දිග දීලා තියෙනවා මීටර් 5ක් කියලා කියනවා. ඊට පස්සේ තන්තුවේ ස්කන්ධය අපිට 2.5ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පහලින් එල්ලලා තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් දීලා තියෙනවා. මෙතන ස්පන්දයක් ඇති කරනවා. ඒ ස්පන්දය තන්තුව දිගේ සම්ප්‍රේෂණය වෙනකොට ස්පන්දය තන්තුව දිගේ ගමන් කරනකොට අපෙන් අහන්නේ තරංග ආයාමය සෙන්ටිමීටර් 2ක් වූ තීර්යක් ස්පන්දයක් කඹේ පහළ කෙළවරේ හදනවා කියලා තියෙනවා. කඹේ මුදුනට ස්පන්දය පැමිණි විට එහි තරංග ආයාමය හරි. එතකොට මෙතනදී හදන ස්පන්දයේ එයා තරංග ආයාමය ලැම්ඩා දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ ඒ තරංගය ඒ ස්පන්දය මුදුනට ගමන් කරනකොට එයාගේ තරංග ආයාමය කීයද කියලා. දැන් මේකෙදි පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන් මොකද්ද මෙතන වෙන්නේ? මෙතන තන්තුවක් තියෙනවා. අපි දන්නවා තන්තුවක් කරහා තරංගයක් ගමන් කරනකොට එයාගේ මේ තරංග ආයාමය දැන් ස්පන්දයක් නිර්මාණය කරාට පස්සේ කොයි මොහොතකවත් පුතේ මාධ්‍ය කොච්චර වෙනස් වුණත් එයාගේ සංඛ්‍යාත වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා v සමානයි f ලැම්ඩා කියන්නේ මේ ප්‍රගමන තරංග සමීකරණය. ප්‍රගමන තරංග කියලා කියන්නේ ගමන් කරන තරංග සඳහා භාවිතා කරන්න පුළුවන් සමීකරණයක් මේක. මේකෙදි මේ v කියලා කියන්නේ පුතා මේ තරංගයේ ගමන් කරන මාධ්‍ය තුල අදාළ මාධ්‍ය තුල ඒ තරංගයට ගමන් ගන්න අවස්ථාව සලසන ප්‍රවේගය. එතන මෙන්න මේ ප්‍රවේගය මාධ්‍ය විසින් තමයි තරංගයට මෙන්න මේ ප්‍රවේගයෙන් ගමන් කරන්න කියලා වෙනස් කරලා දෙන්නේ මෙයා මාධ්‍ය. හරි. එතකොට මේ ලැම්ඩා කියලා කියන්නේ තරංගයේ ගුණ අණුව සහ මාධ්‍යයේ ගුණ අණුව සහ ඔය සංඛ්‍යාතයේ අණුව තීරණය වන කෙනෙක්. හරි. එතකොට මේ F කියලා කියන්නේ තරංගය නිෂ්පාදනය කරන ප්‍රභවය. දැන් මෙතන පොඩි ගැස්සීමක් මේ කරලා තියෙනවා. ඒ ගැස්සීම එතන එතකොට සංඛ්‍යාතයේ තරංගයේ සංඛ්‍යාතය නිර්මාණය වෙලා ඉවරයි. හරිද? ස්පන්දයේ සංඛ්‍යාතය එතන නිර්මාණය වෙලා ඉවරයි. ඒ නිර්මාණය වෙච්ච සංඛ්‍යාතය තන්තුව දිගේ සම්ප්‍රේෂණය වුණා කියලා කොයි වෙලාවකවත් එයාගේ ඔය කියන මේ සංඛ්‍යාතය වැඩිවීමක් හෝ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්පන්දය ඉහළට ගමන් කරන වෙලාවේ මෙයාගේ සංඛ්‍යාතය කියන එක වෙනසක් වෙන්න බෑ. හරි. වෙනස් වෙන්නේ ප්‍රවේගය සහ තරංග ආයාමය කියන එක. හරි. ඉතින් බැලුවොත් එහෙම ප්‍රවේගය වෙනස් වෙන්නේ කොයි විදිහටද? ටිකක් කල්පනා කරොත් ඔයාලට වෙනවා මේ ප්‍රවේගය තන්තුවක ප්‍රවේගය තීරණය කරන සම්බන්ධය තමයි v සමානයි වර්ගමූල t බෙදීම m. නේද? මේ v කියන්නේ මොකද්ද? තරංගයේ මේ තන්තුවේ අදාළ ස්ථානයේ ආතතිය. m කියන්නේ ඒක දිග ස්කන්ධය. එතකොට මේ t සහ m මත තමයි මෙන්න මේ ඔය කියන මේ මොකද්ද? තරංගයේ වේගය තීරණය වෙන්නේ. ඉතින් පුතේ වේගය තීරණය වෙනවා නම් ආතතිය මත ඉහළට ගමන් කරද්දී කම්බයටත් ස්කන්ධයක් තියෙන හින්දා බරක් තියෙන හින්දා මෙන්න මෙතන ආතතිය පහළ ආතතියට වඩා වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම ආතතිය වැඩි කියන්නේ ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. නේද? ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. ප්‍රවේගය වැඩි කියන එකේ තේරුම අනිවාර්යයෙන්ම තරංග ආයාමයක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් බැලුවොත් තරංග ආයාමයේ වැඩි උත්තරයකට තියෙන්නේ මේක ගන්න බෑ ඒක අඩුයි. මේක ගන්න බෑ ඒක තිබ්බ උත්තරේමයි. එහෙනම් 2.5 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. හරි නේද? ඒ කියන්නේ මේ ප්‍රශ්න දිහා බලද්දී අපිට උත්තර මෙන්න මේ දෙක නිකම්ම يعني සාමාන්‍ය අවබෝධය සහිතව ප්‍රශ්න දිහා බැලුවොත් බලන ගමන් අපිට පුළුවන් ඒ දෙන්න අයින් කරගන්න පුළුවන්. හරිද? අපි මේක හදලා උත්තරේ ගමු. මම මේ අර ප්‍රශ්න දිහා බලලා තේරුම් ගන්නකොට කොච්චරක් වෙන වගේ වෙනවද කියලා බලන්නයි මම උත්සාහය ගත්තේ. හරි? රයිට්. අපි හදුම් බලන්න. මේකෙදි මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මෙයාගේ ඔය මේ මොකද්ද තරංගය ගමන් කරන ප්‍රවේගය සඳහා සමීකරණය v සමානයි වර්ගමූල t බෙදීම m. හරි. මේක අර දැන් අවස්ථා දෙකකට මම ලියන්න ඕනේ හින්දා මෙතන පුතේ මේ m කියන කෙනාට ආදේශ කරන එක තේරුමක් නැහැ. හේතුව තමයි අවස්ථා දෙකේම m කියන්නේ එකම කෙනාටනේ. ඒ නිසා v සමානයි වර්ගමූල t බෙදීම m මේ m ට ආදේශ කරන එක නම් තේරුමක් නැහැ. හරි. ඊට පස්සේ v සමානයි f ලැම්ඩා. මේ ප්‍රවේගයේ පදේ මෙතෙන්ට ආදේශ කරොත් එහෙම
වර්ගමූල t බෙදීම m සමානයි f ලැම්ඩා. මේකේ මේ සම්බන්ධයට අනුව අවස්ථා දෙකටම පොදු රාශීන් වෙනවා m අවස්ථා දෙකටම පොදු රාශියක්. f අවස්ථා දෙකටම පොදු රාශියක්. එතකොට මෙතන වර්ගමූල t කියන එක තමයි සමානුපාතික වෙන්නේ ලැම්ඩාට. හරිද? එහෙනම් ඉතින් මම මේ සම්බන්ධයේ තන්තුවේ වර්ගමූලය තන්තුවේ ආතතියේ වර්ගමූලය ලැම්ඩාට සමාන කරලා මේ ගාන හදනවා. හරි? රයිට්. එතකොට පහළ කෙලවර ගත්තොත් පුතේ පහළ කෙලවර ස්කන්ධය සම්බන්ධ කිලෝග්‍රෑම් දෙකට එනම් පහළ කෙලවරේ ආතතිය වෙන්නේ මම ලැම්ඩා මුලින් ලියන්නද? ලැම්ඩා මුලින් කියන්නේ සෙන්ටිමීටර් 2යි කියලා. මේක මීටර සෙන්ටිමීටර වෙන්න ඕනේ නැහැ. මොකද මේක සම්බන්ධතා දෙකක අනුපාතයකින් එන්නේ. එතකොට මේ එකම ඒකකය උනත් නැතත් පුතේ මේක කැපෙනවනේ. ඒ නිසා උලක් වෙන්නේ නැහැ. කියන්නේ සම්මත ඒකකයට හරවන්න ඕනේ නැහැ. හරි? රයිට්. ලැම්ඩා බෙදීම කලින් ලැම්ඩා 2යි කියලා කියනවා. පස්සේ ලැම්ඩා මන් දන්නේ නැහැ. ඒක ලියනවා සමානයි කලින් තන්තුවේ ආතතියේ වර්ගමූලය කලින් ආතතිය ගත්තොත් මෙතන එන්නේ කිලෝග්‍රෑම් 2යිනේ පුතේ. එහෙනම් ආතතිය 20යි. එහෙනම් 20 වර්ගමූලයක් වෙන්න ඕන. බෙදීම පස්සේ එනවා 2යි 4.5යි 45යි නේ. 45ක්. හරි. මේක ටිකක් සුළු කරොත් එහෙම එන්නේ 2 බෙදීම ලැම්ඩා ඒක වර්ග කරන්න මේ පැත්තත් වර්ග කරන්න මෙහෙත් වර්ග කරන්න. ඒතර මේක දෙකේ වර්ගය එනවා. ලැම්ඩා වර්ගය එනවා සමානයි. මෙතන 20 මූල 20 වර්ගය 20මයි. හරි. 45 වර්ගය 45මයි. හරිද? එතකොට මට මේක පහෙන් සුළු කරන්න පුළුවන්. 5 4යි. 5 9යි. මේ 4ට මේ 4 සුළු වෙනවා. ඉතුරු වෙනවා ලැම්ඩා වර්ගය සමානයි 9ක්. එහෙනම් ලැම්ඩා සමානයි 3ක් සෙන්ටිමීටර. අපි ආදේශ කරේ සෙන්ටිමීටර වලින්. ඒ නිසා අවසාන උත්තරේ හම්බෙන්නේ සෙන්ටිමීටර වලින්. හරිද? මේ විදිහට අපිට පුළුවන් පුතේ අය සම්බන්ධතා දෙක පාවිච්චි කරලා ලැම්ඩා හොයාගන්න. හරි. උත්තරේ එන්නේ 4 වෙනි එක.